ඔයාලා දන්නවා දැන් ගොඩක් අය කතා කරන දෙයක් තමයි නඩු අහන එකට ගත වෙන කාලය ගැනත් තව විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන එක ගැනත්. ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේම තියෙනවා අධිකරණවල ගොඩ ගැහිලා තියෙන මේ නඩු ඉක්මනින් අවසන් කරන්න මැදිහත් වෙනවා කියලා. ඒ වගේම දැන් අපි මේ නඩු අහන්න පරක්කු වෙයි බන්ධනාගරවල සිරකරුව මෙච්චර පිරලා ඉන්නේ ඇයි කියලා ප්‍රශ්න අහනවා වගේම අපි අනික් පැත්තෙන් හිතන්න ඕන දෙයක් තමයි ඇයි මෙහෙම වෙලා තියෙන්නේ මොකක්ද මේකට හේතුව කියලා. ඇත්තම කතාව තමයි දැන් තමයි මේ පරක්කු වෙන එකට හේතු හොයන්නේ ඒකට විසඳුම් දෙන්නෙත්. මෙච්චර කාලයක් රස පරීක්ෂක වාර්තා නැතුව නඩු කල්දදා මිනිස්සු අවුරුදු ගණන් හිරේ හිටිය. කුඩුව අහුවෙලා ඇතුළට ගිය කෙනෙක්ට නඩුව ගුණ කරන්න අවුරුද්දකට වඩා යනවා රස පරීක්ෂක වාර්තා පරක්කු නිසා. මොකද අපේ රටේ බලයේ හිටිය අය මේ ආයතනවල බඳවා ගැනීම කරලා මේ පද්ධති විධිමත් කරලා තිබුණේ නැහැ. ඒත් දැන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වැඩවලට ඕන කරන බඳවා ගැනීම කරනවා වගේම හමුදාවෙන් ට්‍රාන්ස්පෝර්ට් දීලා සේවා මුරු දීර්ඝ කරලා රෑ වැඩ මුරත් පටන් අරගෙන තියෙනවා. කලින් වගේ හවස 5ට ඕෆ් වෙන්නේ නැහැ රෑ වෙනකම් වැඩ. ඒ නිසා දැන් රස පරීක්ෂක වාර්තා ඇවිත් මාස 3කින් නඩු වැටෙන විදිහට මේ වෙද්දි වැඩ කරගෙන යනවා. සෞඛ්‍ය පැත්තෙන් ගත්තමත් දැන් මාස ගණන් මිනිස්සු පෝලිම් වල රස්තිය අඩු වෙන්නේ නැති විදිහට පහසුකම් දීලා වැඩ කරගෙන යනවා. ඉතින් ඒ වගේ තමයි මේකත්. අනික් පැත්තෙන් අධිකරණේ නඩු අහන්න ගියාම ජජ්ලා නැහැ. අධිකරණ ප්‍රමාණෙත් මදි. ඒත් අල්ලස් නඩු අනන්මනන් එක දිගට එනවා. ඉතින් මේ නිසා තමයි ඇමතිවරුන්ගේ බංගලාත් අධිකරණ බවට පත් කරන්න රජය තීරණය කළේ. අලුත් අධිකරණ හැදෙන නිසා අලුත් බඳවා ගැනීම කරන්නත් ඕන. ඒ වගේම අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිෂන් සභාවෙත් සේවකයෝ බඳවගෙන ඒ ක්‍රියාවලිය ඉක්මන් කරලා තියෙනවා. දිස්ත්‍රික් මට්ටම දක්වා කාර්යාල හදන්න සාකච්ඡා කරගෙන යනවා. අනික් පැත්තෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ වාර්තා පරක්කු වෙන නිසා ඒකටත් සේවකයෝ බඳව ගන්න එක කරනවා මේ වෙද්දි. ඉතින් මේ හැමදේම කරන්නේ මේ ගොඩ ගැහිලා තියෙන නඩු අවසන් කරන්න ඕන නිසා. විශේෂම දේ මේ බඳවා ගන්නව වගේම අත්දැකීම් තියන අය මේ ශාස්ත්‍රේ රැඳෙන්නත් ඕන. හේතුව තමයි මේ බඳව ගන්න අයට එකපාරට එක්ස්පර්ට් කෙනෙක් විදිහට හරියට නඩු තීන්දුව දෙන්න බෑ. මොකද එයාලට කාලයක් මේ ශාස්ත්‍රේ අත්දැකීම් තියෙන්න ඕන. ඒ වගේම මේ විනිශ්චයකාරවරුන්ගේ වයස වැඩි කරන ව්‍යවස්ථා සංශෝධනය ඇතුළේ විනිශ්චයකාරවරු ප්‍රමාණය වෙනස් කරන්නත් බලාපොරොත්තු වෙනවා. තව විශේෂ දෙයක් තමයි මේ වෙද්දි නඩු අහන කාල සීමාවත් වෙනස් වෙලා තියෙනවා. ඉස්සර උදේ 10ට පටන්ගෙන හවස 2ට වගේ නඩු අහලා ඉවර කරාට දැන් උදේ 8:00ට පටන්ගෙන හවස 5 විතර වෙනකන් නඩු අහන තත්ත්වයට අධිකරණ පත් කරලා තියෙනවා. ඒ වගේම තව නියෝගයක් දීලා තියෙනවා කල් දාන්නේ නැතුව සතියට නඩු තීන්දුව දෙකක්වත් දෙන්න ඕන කියලා. ඉතින් වයස දීර්ඝ කරන එක ගැන කට්ටිය එක කතා කිව්වට මේක තමයි ඇත්තම කතාව. තව දෙයක් තමයි සාමාන්‍යයෙන් මානව හිමිකම් නඩුවක් දානවා නම් ලංකාවේ කොහේ හිටියත් කොළඹ ශ්‍රේෂ්ඨ අධිකරණයට ඇවිත් තමයි ඒක දාන්න ඕන. යාපනයේ හිටියත් ඒක නා කොළඹට එන්න ඕන. ඒ නිසා මේ වෙද්දි සැලසුම් කරගෙන යනවා පළාත්බද අභියාචන අධිකරණ හදන්න. වැඩි අවශ්‍යතාවයක් තියෙන තැන බලලා තමයි මේ අභියාචන අධිකරණ පිහිටුවන්න තීරණය කරලා තියෙන්නේ. අනික් පැත්තෙන් හයිකෝර්ට් ප්‍රමාණය කියන්නේ මහේස්ත්‍රාත් අධිකරණ ප්‍රමාණය සීමිතයිනේ ලංකාවේ. ඒ නිසා හයිකෝර්ට් ප්‍රමාණය වැඩි කරන්නත් යෝජනා කරලා තියෙනවා. මේ වෙද්දි නීතිපති ත්‍රිපුද්ගල මහාධිකරණයක් ඉල්ලලා තියෙනවා. ඒ ත්‍රිපුද්ගල මහාධිකරණ පත් කරන්න විනිසුරුවන් නැති ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා පහළ අධිකරණවල පුරප්පාඩු ලොකු ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා පහළ බඳවා ගැනීම කරගෙන තමයි ඉස්සරහට යන්න ඕන. දැනට අධිකරණ කොමිෂන් සභාව අවසර දීලා තියෙනවා අලුතෙන් මහේස්ත්‍රාත්වරුන් 50 දෙනෙක් බඳව ගන්න. ඒත් ඉන්ටර්විව් තියලා තෝරගන්නේ පොඩි පිරිසක්. ඒ නිසා ඉහළ අධිකරණවල ජජ්ලා පත් කරන එක ගැන තීරණ ගන්න ඕන පහළ අධිකරණ කඩා වැටෙන්න ඉඩ දෙන්නේ නැතුව. ඒ නිසා මේ හැමදේම කළමනාකරණය කරගෙන ඉස්සරහට යන්න වෙලා තියෙන නිසා මේ වගේ කාලයක් ගන්න වෙලා තියෙනවා. දැන් විපක්ෂ මතයක් හදන්න try කරනවා මේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරන ව්‍යවස්ථා සංශෝධනයේට රටේ ඔක්කොම ලෝයර්ස්ලා අකමැති වගේ. ඒත් වැඩි පිරිසක් මේ දෙයට කැමති. ඉතින් මේ හැමදේම අහුවට පස්සේ ඔයාලට තේරෙනවා ඇති අපේ රටේ අධිකරණ පද්ධතිය සම්පූර්ණයෙන්ම මුල ඉඳලා විධිමත් කරලා තමයි නඩු අහන්න වෙලා තියෙන්නේ කියලා. ඒ නිසායි මේ ක්‍රියාවලියට මෙච්චර කාලයක් ගන්න වෙලා තියෙන්නේ. ඒ වගේම මෙතෙක් කාලයක් අපේ රටේ වංචා දූෂණ කරලා පාලනය කරපු අය අද කලබල වෙලා තියෙනවා. ඒ හැමෝටම නීතිය ඉස්සරහට යන්න වෙන නිසා.